අද කතා කරන්නේ යේෂා ෆර්නෑන්ඩෝ ලිව්ව ලිලැක් පොත. ඉතින් මේ පොත මේ මාසේ කියවන්න විශේෂම හේතුවක් තමයි මේ පොතේ ඇතුළේ නම් කරලා තියෙනවා ඔක්තෝබ්‍රියානු සුන්දරිය. ඉතින් ඔක්තෝබ්‍රියානු සුන්දරිය තමයි ඔක්තෝබර් මාසේ මම ඔයාලට අරගෙන එන පොත. ඉතින් අපි බලමු මේ පොත කොයි වගේද කියලා. එකම කවිය වුණත් අවස්ථාවන් දෙකකදී දෙදෙනෙක්ට ආදරය කරද්දී ඒ දෙදෙනා වෙනුවෙන් ලියූ කවි ගත්තොත් එහෙම ඒවා හාත්පසින් එකිනෙකට වෙනස්. ඉතින් ඒ කතාව මට මතක් වුණේ මෙන්න මේ කවියත් එක්ක. හුස්මකින් හුස්මකට උණුසුමත් ප්‍රේමයෙන් ප්‍රේමයට කවි වුණත් හරි වෙනස්. හුස්මකින් හුස්මකට උණුසුමත් හරි වෙනස්. ඒ වගේම තමයි ප්‍රේමයෙන් ප්‍රේමයට කවි වුණත් හරි වෙනස්. ඉතින් මේ පොත ගොඩක්ම ආස හිතෙන්නේ ෆැන්ටසියට බර ගෑන් ළමයින්ට. ළමයින්ට කියවන්න පුළුවන්. හැබැයි මට නම් හිතෙන්නේ මේ පොත කියවුවහම ෆැන්ටසියට බර ගෑන් ළමයින්ට ගැළපෙනම පොතක් කියලා. ඉතින් ඒකට හේතුව යේෂා ෆර්නෑන්ඩෝ 13 වෙනි කවියට කලින් පුංචි විස්තරයක් කරලා තියෙනවා. ඒ තමයි ඇයට මේ පොත ලියන්න ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ ලුසි මෝඩ් මොන්ටිග්‍රෝමෝගේ Anne of Green Globe series. ඒ වගේම The Story Girl, Jane of Latin Hill, The Blue Castle වගේ පොත්. ඉතින් මේ පොත් වලින් තමයි මේ සුරංගනා ලෝකයේ ෆැන්ටසි දේවල් වලට ආස කරලා ඒ දේවල් ගැන ලියන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඊළඟට මම කියවන පුංචි නිසදස ඔයාලට අනිවාර්යයෙන්ම හරි ආදරණීයව දැනේ. ඒකට හේතුව මම මේ කවිය කියවලාම කියන්න. වටෝන විලුතරු කුස්සියක්. අඩුපාඩුවට තව චෙරි ලී මේසයක්. රතුසුදු කොටු වැටුණු කපු මේස රෙද්දක්. ඒ මැද කැලෑබෙරි පිරුණු පොඩි ජෝගුවක්. ලෙමන් ක්‍රීම් සමගින් ඉඟුරු විස්කෝතුවක්. හකල්බෙරි පොඩිමක්, බටර් කුකීස් දුසිමක්. කැලෑ මීවන අතර සුවඳ දෙන පොඩි ලිලැක්, ස්ප්‍රූස් ගස්මාවතක නත්තල් එලි වැලක්. දන්නවද මට ඕනේ ඇවොන්ලියේ ඈන්ගේ කුස්සියක්, ලෙමනේඩ් සුවඳ දෙන ගිම්හානේ ඍතුවක්. ඉතින් මම ඇතුළු ගොඩක් ගෑනු ළමයින්ට ඇති තමන් අනාගතයේ හදන නිවස ගැන පොඩි ප්ලෑන් එකක්. සමහරවිට ඒ වෙනුවෙන්ම එකතු කරපු අනිවාර්යයෙන්ම ෆොටෝස් කිහිපයකුත් තමන්ගේ ගැලරියේ කොහේ හරි ඇස්සක මුල්ලක ඇති. ඉතින් මේ කවිය කියවුවහම මටත් ආස හිතුණා. මොකද මටත් තියෙන පොඩි ආසාවක්. මම කවදා හරි හදන කුස්සියේ ලස්සන පොඩි රවුන්ඩ් මේසයක් තියලා ඒකට කොටු කොටු මේස රෙද්දක් දාලා ලස්සන චූටි මල් පෝච්චි එක කැලෑ මල් ටිකක් දාන්න. යාලට ඒ වගේ ආසාවල් ඇති. ඉතින් කමෙන්ට් කරගෙන යමු. එහෙම ලස්සන ආසාවල් තියෙනවා නම්. කවිය අන්තිමට මෙන්න මෙහෙම සඳහනකුත් කියලා තියෙනවා. වරහන් අස්සේ තමයි ඒක කියලා තියෙන්නේ. ඒ උනත් නොතැවෙන්න ෆැන්ටසි සිහිනයක්. නුඹ ඉන්න තැන කොතන එතන මට ගෙදරක්. ඔය කොච්චර බලාපොරොත්තු ආසාවල් තිබ්බත් ජීවිතේ හම්බෙන සහකාරයත් එක්ක මේක ගෑන් ළමයින්ටනේ කියන්නේ. ඉතින් ජීවිතේ හම්බෙන සහකාරයත් එක්ක ආදරෙන් ගෙවන මොහොතවල නුඹ ඉන්න තැන කොතන වුණත් ඒක මට ගෙදරක්. ඒක මට ගෙදරක් නෙමෙයි, මම හිතන්නේ මෙතනට උනා නම් ඒක මට මන්දිරයක් කියලා තවත් ලස්සනයි. මටම ගැලපෙන කවියක්ද මන්ද මේක නම්. පෙන්නුවට වගේ කියලා නොනවෙන යකඩයක්. ගැහණියක් කියන්නෙම තනිකරම රෝස මල් කඩයක්. ඉතින් කාන්තාවක් පිටතට පෙන්නනවා ඇය තරම් ශක්තිමත් කෙනෙක් නෑ. ඕනම දෙයක් ඇයට දරා ගන්න පුළුවන්. කිසිම කෙනෙක්ගේ වෙලාවකට සහයෝගයක්වත් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ගැහණියක් කියන්නෙම තනිකරම රෝස මල් කඩයක්. හරි සිව්මැලි දේවල් වලින් එකතු වෙච්ච හරි සිව්මැලි කෙනෙක්. හැබැයි ඇය එළියට පෙන්නනවා ඇය ඉතාමත් ශක්තිමත් කියලා. මම හිතන්නේ ගොඩක් කාන්තාවන් මේ විදිහට තමන් ශක්තිමත් කියලා එළියට පෙන්නනවා. මම ආසම මේ ලිලැක් පොත ලියලා තියෙන භාෂා ශෛලියට. ඒක හරි සමීපයි අපිට. කවි ලියන්න පුළුවන්ද කියලා ඔබ මගෙන් ඇහුවොත් මං කියනවා මට හැංගීම් ලියන්න පුළුවන් කියලා. ඔබ පිළිගන්නවද ඒක? කවියකට નિયમિત රාමුවක් නැති මගේ කවිවල අහස් නිලක් තියේවි. එලි සමයක බුදියන් හැංගීම් මරලා හංගපු කවි වෙනුවට මගේ කවි ඇතුලේ අසංවර පැවැත්මක් තියේවි. ඇතැම් විට ඒ ඔබේ සදාචාර සීමාවන් අතික්‍රමණය කරાવી. ඒත් මගේ කවිවලට හදවතක් වරහන් අස්සේ තියෙනවා රස්තිය අදුකාර නමුත් හදවතක් තියෙවි කියලා.
ඉතින් මේ පොත ගැන අදහසක් ඉදිරිපත් කරද්දි මටත් හිතා ගන්න බැරි වුණා මම මේවට කවි කියන්නද මේවට නිසදස් කියන්නද කියලා. මේවා ඇත්තටම හරි නිදහස් හැඟීම් කිව්වොත් මන් නිවැරදි. ඉතින් අපි ඒෂා ෆර්නෑන්ඩෝගේ ඊළඟ නිදහස් හැඟීම කියවලා බලමු. කෝපි කෝප්පයකට ලුණු මුසු කරමි. රාමුගත රසයක් බෙදීමේ ගරිල්ලා විමුක්තිය වෙදෙමි. සදාචාරය, සම්ප්‍රදාය, බමුණු ෆික්ෂන් බැවින් හවස් කවි පද අතර රහස් ප්‍රේමය ගැල්වමි. ඔබ එය නිරුස්සන බව දනිමි. එහෙත් සමාවෙන්න. ඇවිස්සීම මගේ විනෝදාංශයේ බව මම ඔබට කියමි. අහලා ඇති නේද කතාවක් වෙලාවකට. අඬන්න ඕන නම් අඬන්න, අඬලා හරි ඔය දුක පිට කරගන්න කියලා. ඉතින් ඒක මතක් වුණේ ඒෂා ෆර්නෑන්ඩෝ මෙහෙම කියලා තියෙනවා. කඳුළු කියන්නේ ශක්ති ප්‍රභවයක්. වරහන් ඇස්සේ කියලා තියෙනවා. දුක හිස් කරලා ආපහු නැගිටින්න මිනිස්සුන්ට හයිය දෙන. ඒ මට හිතෙන හැටි කියලා කියලා තියෙනවා. හැබැයි ඒක තමයි මටත් හිතෙන විදිහට ඇත්ත. ඒකනේ ගොඩක් වෙලාවට අපි වුණත් කියන්නේ දුකින් ඉන්න කෙනෙක්ට අඬලා හරි ওই දුක පිට කරගන්න කියලා. අකාලික ප්‍රේමයක ටයිම් ටේබල් නැතිය. එන්නම් කියා නොයේමත් නොයමි කියා ඒමත් පොදු ලක්ෂණ යන්නේ. පෙම්වත දිනක අකාලික හාදුවකින් හුස්ම හිර වූ මරණයක් ඔබට හිමි විය හැකිය. ෆර්නෑන්ඩෝ මේ පොතේ 45 වෙනි කොටස සුවඳවල් කියලා වෙන් කරලා තියෙන්නේ. ඉස්සර ළමා පෙර පාසල් වල බාලාංශි පන්තිවල තිබුණා කෙහෙල් ගෙඩි බිස්කට් සුවඳයි එකට කැටි වුණු අපූර්ව සුවඳක්. දැන් නම් එන්නේ පේස්ට්‍රි, සෑන්ඩ්විච්, බනිස් සුවඳ එකට මුසුණු ටිකක් පොෂ් සුවඳක්. උඩරට යන දුම්රිය වල තියෙනවා රටකජුයි වඩේ සුවඳ තැලතුණු අපූර්වම සුවඳක්. දළදා පෙරහැරි ඉවරුණාම පාන්දරට නුවර වේදි දිගේ ඇවිදිනකොට දැනෙන්නේ නෙළුම් මල් සුවඳයි අලිබෙටි ගඳයි එකට එකතු වුණු වෙනස්ම සුවඳක්. අනිවාර්යෙන් අත්දැකීම් ඇති. හැම පන්සලකම ගිනි මත්දහනේ උනත් තියෙන්නේ හඳුන් කූරු වලයි පහන් වල තෙල් වලයි සුවඳ. නත්තල් කාලෙට පල්ලි ඇතුලෙන් එන්නේ සයිප්‍රස් අතු වල සුවඳ. උදේක හෝටන් තන්නේ අනකොට දැනෙනවා ගල් වෙන සීතලට පිණි සුවඳයි තනකොළ සුවඳයි කැටි වුණු සෝබාදහමේ අපූර්වම සුවඳක්. ඒ තරම් පොෂ් නැති පරණ සිනමා හල් වලින් චිත්‍රපට විවේකයේදී දැනෙනවා අයිස් චොක් සුවඳයි සිගරට් ගඳයි එකට එකතු වුණු සුවඳක්. අම්මා කොයිතරම් දාඩිය දාගෙන වැඩක් කර කර හිටියත් පිටිපස්සෙන් ගිහින් උරහිසට මූණ තිබ්බහම දැනෙන්නේ හිතේ ගිනි තප්පරයකින් මකන අම්මගේම සුවඳ. අම්මගේ කෙස් ගහක පවා ඒ සුවඳ තියෙනවා. ඔයාලගේ අම්මලා ළඟත් ඒ සුවඳ අනිවාර්යෙන් ඇති. ඒෂා ෆර්නෑන්ඩෝ ලියලා තියෙන අන්තිම කවිය මම ඒකෙම වීඩියෝ එක ඉවර කරනවා. මම ප්‍රේමයේ මග වෙනස් කරා. උඹ මැරියන් අරක්කු වලටම දිය වෙලා. ඒෂා ෆර්නෑන්ඩෝ ඇගේ පොතේ පිදුම ඇතුලේ අය නම් කරලා තියෙන්නේ ඩිවෝටේ කියලා. ඒක ඇතුලේ කියලා තියෙන එක වචන ටිකක් හරි සුවිශේෂී. ඒ තමයි මගේ Facebook පිටුවෙන් කවි හොරාගෙන මේ පොත එලි දැක්වීම ඉක්මන් කළ සියලු සයිබර් හොරුන්ට. ඇත්තටම මේක කවියන්ට වගේම අනෙක් නිර්මාණකරුවන්ටත් තියෙන ප්‍රධානතම ගැටලුවක්. ඒ තමයි තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් මතින් ගොඩනැගෙන නිර්මාණයක් තමන්ගේ නමත් එක්ක එහෙමත් නැත්නම් අන්වර්ථ නාමයක් එක්ක සමාජ මාධ්‍ය ඇතුලේ පළ කරපුවාම ඒ නිර්මාණය ගොඩක් ලස්සනයි වගේ නම් අනිවාර්යෙන්ම ඒ නිර්මාණය අනෙක් අය හුවමාරු කරගන්නවා. සරලව කිව්වොත් ෂෙයා කරනවා. ඇතැම් වෙලාවට කොපි කරලා තමන්ගේ වගේ ඒක පේස්ට් කරනවා. ඉතින් ඒ වෙලාවට ඇයි අර නමත් ගන්න බැරි? නමත් අරගෙනම ඒක කොපි කරපු එක පේස්ට් කරා නම් කොච්චර වටිනවද? තව කෙනෙක්ගේ නිර්මාණශීලීත්වය මතින් ගොඩනගෙන දෙයක් තමන්ගේ account ඇතුලේ ෂෙයා කරනවා නම් අනිවාර්යෙන්ම නමත් එක්ක ෂෙයා කරන්න. එහෙමත් නැත්නම් නම හොයාගන්න බෑ නම් අඩුම උපුටා ගන්නා ලද්දකි කියලාවත් සඳහන් කරන්න මතක තියාගන්න. නිර්මාණකරුවෙක් අගය කරන්න පුරුදු වෙන්න. හැම වෙලාවෙම ඔවුන්ට පුංචි හරි වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න. ඒක ජීවිතේ ඔයා ඉගෙන ගන්න හොඳ පුරුද්දක් වෙන්නට පුළුවන්. ඒ මතක් කිරීමත් එක්ක අද දවසට මගේ වීඩියෝ එක ඉවර කරනවා. ෆැන්ටසි ඇතුලෙන් කොහොමද යථාර්ථයට මුහුණ දෙන්නේ කියන එක දැනගන්න අනිවාර්යෙන්ම ඔයා මේ පොත කියවන්නම ඕනේ. ඒෂා ෆර්නෑන්ඩෝ ලියන මේ ලිලැක් පොත අනිවාර්යෙන්ම කියවන්න. මේ ෆැන්ටසි ඇතුලේ ඔයාට දැනෙන හැඟීම කොයි වගේද කියලා අනිවාර්යෙන්ම කියවලා තියෙනවා නම් කමෙන්ට් කරගෙනත් යන්න. ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් hina වෙලාම ඉන්න.